ඉතින් සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙන තව දුම්රිය ස්ථාන දෙකක් ගැන තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එගොඩ උයන දුම්රිය ස්ථානය. ගොඩක් මුහුද ආසන්නයේ පිහිටපු දුම්රිය ස්ථානයක්. මේකේ මේ වෙද්දි මගී පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙනවා. ආරංචිය හැටියට මේක කඩාගෙන වැටුණා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් නමුත් කොහම වුණත් මේ වෙද්දි මේ දුම්රිය ස්ථානය මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මගී අවශ්‍යතාවයක් වුණු මෙන්න මේ මගී පාලම නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම මේකේ තව සිදුවිය යුතු දෙයක් තියෙනවා. මේකේ ගොඩක් පහතින් තමයි තියෙන්නේ දුම්රිය වේදිකාවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ දුම්රිය වේදිකාවත් දුම්රියට අවශ්‍ය ප්‍රමාණයෙන් උස්සනවා නම් ඒක මගී ජනතාවට ගොඩක් වැදගත් වෙනවා. මොකද දුම්රියෙන් ගොඩ වෙන්නත් දුම්රියෙන් බහින්නත් අපහසුයි. දුම්රිය වේදිකාව ගොඩක් පහතින් පිහිටලා තියෙන එක. ඉතින් මෙන්න මේ විදියට ගොඩ වෙන දුම්රිය ස්ථානයේ මේ වෙද්දි ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙනවා. මේ විදියට බලා ගන්න පුළුවන් ගොඩක් වටින දෙයක් මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවයේ දේවල් මේ විදියට ප්‍රතිසංස්කරණය කරන එක. ඉතින් දෙවනි දුම්රිය ස්ථානයේ විදියට ගල්කිස්ස දුම්රිය ස්ථානයේත් මෙන්න මේ විදියට මගී පාලම නවීකරණය කෙරෙනවා. මේකත් ගොඩක් දි รา පත් වෙලා තිබුණේ. මේ දුම්රිය ස්ථාන දෙකම මුහුද ආසන්නයේ තියෙන නිසා ඉක්මනින් මේවා දි รา පත් වෙනවා, විනාශ වෙනවා. ඉතින් මේකත් මෙන්න මේ වගේ ප්‍රතිසංස්කරණය කරනවා මේ වෙද්දි ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ටිකක් විශාල මගී පාලමක් වේදිකා දෙකක් අතර මෙන්න මේ විදියට මේ පැත්ත නිර්මාණය වෙනවා. මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා අපේ channel එකට යන්න ගිහිල්ලා බලන්න. අපි මේ වගේ ගොඩක් වීඩියෝ ගෙනල්ලා තියෙනවා. දුම්රිය ස්ථාන නවීකරණය වෙන දේවල්, ඒ වගේම මාර්ග ප්‍රතිසංස්කරණය කරන වැඩ, ඒ වගේ මාර්ග පුළුල් වෙන දේවල්, ඒ වගේ දේවල් අපි channel එකේ වීඩියෝ විදියට අරන් ඇවිල්ලා තිනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මොකද හිතෙන්නේ? ඔයාගේ හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.